හයි කොහොමද යාළුවනේ ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඇත්තටම මම මේ යන්න ලෑස්ති වෙන කලින් දවසේ තමයි මේ කඩිමුඩිය ඇඳුම් ටික ලෑස්ති කරගන්නේ. ඒක ගැන කියන්න කලින් මං කියන්නම්කෝ ඔයාලට මං කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා. යන්නේ වෙන කොහෙවත් නෙවෙයි අපේ මහා ගෙදර. ඉතින් බබාටත් ගෙදර ඉඳලා පාළුව ඇති එහෙම කියලා හිතපු නිසා වෙනසකටත් එක්ක ගෙදර යන්න තීරණය කරා. ගොඩක් වෙලාවට මම කරන දෙයක් තමයි යන්න කලින් දවසක මේ ඕන කරන බඩු ලිස්ට් එකක් මම ලියා ගන්නවා. ලියාගෙන ඒකට ඕන විදිහට තමයි මම බෑග් එක බබාගේ හරි කාගේ හරි මගේ හරි පැක් කරන වැඩ මම කරන්නේ. මොකද අනිවාර්යයෙන්ම එහෙම නොකරොත් මට නම් ඇත්තටම මොනවා හරි අමතක වෙලා යනවා කියන එක මම දන්න නිසා තමයි මම එහෙම කරන්නේ. ඉතින් ඔයාලත් ඒකට පුරුදු වෙනොත් ඔයාලට මොනවා හරි අමතක වෙනවා නම් අමතක වෙන ඒවා වළක්ව ගන්න ඒක ගොඩක් උදව්වක් වෙයි. ඉතින් මේ යන දවසේ උදේ මෙහෙම තිබ්බට හරිම සීතලයි. ඔය ඇතින් පේන්නේ අලු විහාරේ පන්සලේ බුදු පිළිමේ උඩ තියෙන. ඉතින් ඔය අවතින් පරිසරයේ ලස්සනයි සීතලයි එක්ක උදේම ලෑස්ති වුණා කිරිබත් එකක් හදාගන්න. ඇත්තටම අපේ ගෙදර ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ. ඒ වුණත් මම මේ වගේ පුංචි කිසල් පඳුරක් හදාගෙන ඉන්නවා. මොකද මේ වගේ දේවල් වලට ඕනි වෙන නිසා. පේනවනේ ලොකුම රාජකාරිය මට තියෙන මෙන්න මෙයාම ලෑස්ති කරගන්න එක. අනිත් වැඩ ඔක්කොම කරලා ඉවර කරලා තමයි පුතාගේ වැඩ ටික කරන්න පටන් ගත්තේ මම. එයා මොකද පරක්කුණා ඇහැරෙද්දි. ඔන්න දැන් අපි දෙන්න ලෑස්ති වෙලා පික්නික් එක එනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. මේ ඉතින් අපි දෙට්ටෙන ආගන්තුකේ ගියා ඉතින් කෑම කාලා යනවා. ඔන්න ඒත් එක්කම පික්නික් ආවා. අපි ඉතින් දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අත්තයි ගෙදර යන් කිව්වම මෙයාත් හරිම ආසාවෙන් කැමැත්තෙන් තමයි ලෑස්ති වුණේ. ඉතින් බලන්නකෝ එයාගේ උනන්දුව. ඉතින් බඩු ටිකත් පික්නික් එකට දාගෙන ඔන්න දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. තව එක දෙයක් කියන්න ඕන මම පික්නික් කියන්නේ මාතලේ ටවුන් එකට විතරයි. දෙවෙනි පාරට මම පුතාව පාරේ බස් එකේ තමයි මේ එකන් යන්න හදන්නේ. බලමු මේක කොයි වගේ වේද කියලා. මට පොඩි බයක් තියෙනවා. මේක මෙයාට හුරු නැති නිසා. බලමු ඉතින් ඒක කොයි වගේ වේද කියලා. මොකද බබාලට ඒ අත්දැකීමුත් දෙන්න ඕනේ. ඒවට හුරු වෙන්න ඕනේ. අපි හැම වෙලෙම යාලට සැපම දීලා හරියන්නේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම හැම දෙයකටම හුරු කරන එකයි වැදගත් වෙන්නේ කියන එක මම ගොඩාක් හිතනවා. ඔන්න ඉතින් අපි 10යි කාලේ බස් එකට තමයි මේ යන්න ලෑස්ති වුණේ. ඇත්තටම බස් එකට නගින්න අමාරුයි. බඩුත් අරගෙන බෑගුත් අරගෙන අපිට පික්නික් එකේ අංකල් බඩු ටික දාගන්න උදව් කරා. කළා වාඩි වෙලා ඉන්නවා මේ බස් එක යනකම්. ඔන්න ඉතින් බස් එක යන්න පටන් අරගෙන යද්දී බබාට වමනේ ගියා. මං කිව්වනේ බබාට හුරු නෑ කියලා. ඉතින් මොකද කරන්නේ? හැම දෙයකටම මුණ දෙන්න වෙනවනේ. කොහොමත් මං ඒ දෙයට ලෑස්ති වෙලා ගිහපු හින්දා මට එතන බබාව බැලන්ස් කරගන්න ලීසි වුණා. ගන්න පහසු තැනක ඔයාලත් පොඩි බෑග් එකකට දාලා තියාගන්න shopping bag කීපයක්, සර්වියට් කීපයක් වගේ දේවල්. ඉතින් එතකොට ඒ වගේ තත්ත්වයන්ට මුණ දෙන්න ලීසි. ඔන්න මේ රූපරාමම දැකිද්දී ගොඩක් අය දන්නවා මේ කොහෙද කියලා. ඇත්තට මේ ඔරුතොට පාලම නොදැනීම ඒ පාලම ගාවටත් ආවා. දැන් ඉතින් ඔයාලටත් අයිඩියා එකක් ඇති අපි මහගෙවල් කොහෙද කියලා. අපි මේ ගෙදර ගිහිල්ලා අපේ අම්මේ අප්පච්චි එක්ක ආවා. අපේ ගමේ තියෙන කබානා එකක් ගාවින් පහලට බැස්සා ඔය බලන්න යන්න. විශේෂයෙන් පුතාට පෙන්නන්න. ඊට අතරමැද එන ගොඩ රූපරාමයට අරගන්න බැරි වුණා. මොකද බබත් එක්ක මම තනියම ආපු ගමනක් නිසා. ඉතින් අපි තෙල් දෙනින් බහැපු ගමන්ම අපි ගියේ වීල් එකක් අරගෙන ඉක්මනට ගියා සුපර් මාකට් එකට ගිහින් එන්න. ඉතින් අම්මයි අප්පච්චි බලන්න යනකොට හිස්ස තියන්න බෑනේ. ඉතින් ඒක නිසා
ඉතින් අපි හම්බෙන් තමයි මෙතනින් පාරට අපි ඔයට බලන්න බැස්සේ. ඉතින් එතන තිබ්බ කබාන එකත් ඇත්තටම ලස්සනට තිබ්බා. පුතාට ඉතින් මේ අත්දැකීම පළවෙනි පාරට විඳින නිසා එයා ගොඩාක් සතුටින් අත්තයි එක්ක ඒක වින්දා. වාට මේ රූපරාමුලින් ඒක ගොඩක් පෙනෙයි. ඇත්තටම මමත් මේ අත්දැකීම ගමේ ඉන්න කාලේ නම් නිතරම විඳපු කෙනෙක්. ඒ වුණාට ගොඩ කාලෙකින් මේ මතකය අලුත් කරගන්න අවස්ථාවක් මටත් මේකින් හම්බ වුණා. ඇත්තට මේ මතකය අලුත් වෙද්දී ඇත්තට මේක කියන්න බැරි තරම් ලොකු සතුටක්. ඔයාලටත් එහෙම සමහර මතක අලුත් වෙද්දී එහෙම දැනෙනවා ඇති. මම දන්න විදියට මේ ඔයට මේ කියන්නේ මං හිතන්නේ ගල් මල් ඔය කියලා. ඇත්තටම ලස්සන ඔයක් පොඩ්ඩක් මේ දවස්වල වතුර පාර පොඩ්ඩක් අඩුයි වගේ. ගොඩාක් වතුර ඉන දවස්වලට ඇත්තට මේ ඔය ගොඩාක් ලස්සන. මේක මගේ බබා මෙච්චර වතුර ගොඩක් ළඟට දකින්න පළවෙනි අවස්ථාව එයාගේ ජීවිතේ. ඉතින් ඈතින් දැකලා තියෙනවා. නමුත් ළඟ මේ මල්ලලා ඇස් දෙකින් දකින්න අවස්ථාව තමයි මේක එයාගේ ජීවිතේ පළවෙනිම අවස්ථාව. ඉතින් ඒ අත්දැකීම මට දෙන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඒකට අත්තයි දෙන්නත් එකතු වුණා. ඔන්න ඉතින් අපි ওই සුන්දරත්වයත් විඳගෙන පුතාට ඒ සුන්දරත්වයත් දැනෙන්න දීලා අපි ඉතින් ඊට පස්සේ ලෑස්ති වුණේ ඔය මායිම් කරගෙන තියෙන අපේ ගමේ කුඹුරු යාය බලන්න යන්න, පුතාට පෙන්නන්න. ඔන්න දැන් ඉතින් අපි ඔය බලලා දැන් කුඹුරු යාය බලන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. तेरे जाने का मलाल भी नहीं है, मुंतजिर में था जो तेरे आने का, अब तो तेरा इंतजार ही नहीं है. ඔන්න ඉතින් බලන්නකෝ කුඹුරු යායේ තියෙන සුන්දරත්වය. පුංචි පුංචි පැල් හැමතැනම එක දෙක තියෙනවා. ඉතින් මේ ගොඩාක් වෙලාවට හෙල්මලු ක්‍රමය කියලා තමයි මේ චූටි ලියදි තියෙන වලින් හැදුණු කුඹුරු යායකට කියන්නේ. කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ හෙල්මලු ක්‍රමයට හැදුණු කුඹුරු යායවල. ඔන්න ඉතින් මගේ පොඩ්ඩට කුඹුරේ සුන්දරත්වයේ විඳින ගමම්ම පුංචි පැලක ඉන්න අවස්ථාවක් හම්බ වුණා. ඒකත් එයාගේ ජීවිතේ පළවෙනිම අත්දැකීම. ඉතින් මම එයාට ගොයන් ගසල කොළ කඩලා ඒවා කොයි වගේද කියලා එහෙම කියලා දුන්නා. ඉතින් එයාත් ඒවා ආසාවෙන් අහගෙන හිටියා. ඔයාලත් ඒ වගේ තැන්වලට එක්කගෙන යද්දි බබාලට ඒ විශේෂ තියෙන දේවල් කියලා දෙන්න උත්සාහ කරන්න. ඒ වගේම ඒගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් අපි දවස් දෙකක් ගමේ හිටියා. පොඩ වීඩියෝ කරගන්න ඇත්තටම බැරි වුණා. ඉතින් පුළුවන් විදිහට වීඩියෝ කරගත්ත වීඩියෝ ටිකක් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. මේකෙන් මොනවා හරි ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණා නම් ඒක තමයි ගොඩක් මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.